කලින් ආණ්ඩු පත් කරපු සමහර තැන්වලදී Tamanගේ ආණ්ඩුවේ කරන අය කරනකොට ඒවා හෙව්වේ නැහැ. අනිත් අයගේ ඒවා හෙව්වා. නමුත් ඒ දෙකම එපා කියලා මේ රටේ විනිවිදභාවයකින් පාරදෘශ්‍යභාවයකින් ස්වාධීනව වැඩ කරන්න ඕනේ කියලා මේ රටේ ජනතාව විශාල ජනවරමක් දුන්නා තමුන්නාන්සලා. අනේ ඒ ජනවරම දැන් මිස්යූස් කරන්න එපා. ඒ ජනවරම අවභාවිතා කරන්න එපා. දැන් අපිට පේනවා ඒ ජනවරම අවභාවිතා වෙනවා. තමුන්නාන්සලාගේ කට්ටිය ගැන හොයන්නේ නැහැ. අනිත් අය ගැන හොයනවා. දැන් එතකොට මේ නන්දන ගුණතිලක මං හිතන්නේ එතුමා ඒ කියපු චෝදනාව ඉතාම බරපතලයි. ඒ චෝදනාව ගැන එකක් අපිට මතක් වෙනවා. විශේෂයෙන්ම අද ඉන්න මේ විදුලි බල ඇමතිතුමා. එදා එතුමා පෝර සංස්ථාවේ සභාපති වෙලා ඉන්නකොට එතුමාට විශාල දූෂණ චෝදනාවක් එල්ල වෙලා පෞගියදා පුවත්පත්වල පළ වුණා. අල්ලසා දූෂණ කොමිසම එතුමාට දැන් නඩු දාන්න යනවායි කියලා. නමුත් දැන් ඒක පත්‍රවල පළ වෙලා මාසයක් වෙනවා. තාම නඩු දැම්මේ නැහැ. එහෙනම් නඩු නොදා ඉන්නේ Tamanගේ මිනිහා හින්දාද? පරීක්ෂණ ඔක්කොම ඉවරයි. නඩු දානවායි කියලා පුවත්පත්වල පළ වුණා. නමුත් නඩුව වැටෙන්නේ නැහැ. අපිට ආරංචියක් තියෙන ජනාධිපතිතුමා මේ අල්ලේක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල්තුමාව කැඳවලා කිව්වයි කියලා මේ නඩුව දාන්න එපායි කියලා. එහෙම කතාවකුත් තියෙනවා. ඉතින් නඩුව නොවැටෙන්නේ ඒකින්ද දන්නේ නැහැ.